උඹෝ බස් එක මුන්දටම අබලන් වෙලා. හදාගන්න තැනක් තිබ්බනම් හරි. අර කපුන දන්නේ බස් හදන තැනක් තියෙනවා කිව්වනේ. එතනට කෝල් එකක් දුන්නා නම් හරි. අඩෝ මේ හෙලෝ කසුනා. අඩෝ මේ අර උඹ කියන බස් හදන තැන කොහෙද බං තියෙන්නේ? මගේ බස් එක හදාගන්න බං. හොඳටම අබලන් වෙලා. මචං අර තියනවා බං. මං උඹට ඒක කියන්න තේරෙන්නේ නැහැ. මං උඹට ලොකේෂන් එක දාන්න. උඹ එතනට ගිහිල්ලා බලපන්. හරි බං. කීයක් විතර යයිද බං? එච්චර ගානක් නැහැ බං. 20ක් විතර යන්නේ. උඹ බස් එක ඔක්කොම හදන්නද? ඔව් බං. එහෙනම් මචං 20ක් විතර යයි බං. ඒ අයියා පට්ටම සාධාරණට කලවලා දෙන්නේ. එහෙමද? හරි බං. ලොකේෂන් එකක් දාලා තියෙන එකේ ගියා නම් හරි. අවුලක් නෑ කීයා ගියත් කමක් නෑ මම හම්බ කරන් කණ එකනේ. ෆෝන් එකක් දාන්නේ දන්නේ. ෆෝන් එක නම් බලන්න. මෙතන උඩ තමයි තියෙනවා කිව්වේ. අපි ගිහිල්ලා බලමු. මොකද මේ වෙලාව තියෙන්නේ? මේ තියෙන තැන අඩෝ මේ කසුනා මේ මම බස් එක අර ලොකේෂන් එකට ගෙනත් දාලා තියෙන්නේ. ඔබ ඇවිල්ලා අර අයියට කියනවද හදන්න කියලා? හරි බං මං කියන්නම්. ඔබ බස් එක හරියටම දැම්ම නේද? හරි බං. දැන් ගියා නම් හරි. අර බස් එක මෙතනට නේද දාලා තියෙනවා කිව්වා. මේ තියෙන්නේ. මේ ඉන්නේ අර අයියා. අයියේ මේ මගේ යාළුවෙක්ගේ බස් එකක් හරිද? ඌ මේක හදන්න කියලා තමයි දුන්නේ. අයියේ මේ ඔයා මේක හදන්න කෑලි ටිකක් එහෙම ගලවන්න. ඊට පස්සේ 80ක් විතර කියන්නේ මොකද්ද ටර්බෝ එන්ජින් එක මාරු කරන්න උනා කියලා. ඒකෙන් 20ක් විතර මට දෙන්න හරිද? අඩෝ වල්ලියා අඩෝ එම කරන්න බෑ බං. ඌ මංගල මොනවා හිතයිද? කමන්නේ අයියා. ඔයා මං කියන විදිහට කරන්නකෝ. ඔයාට ඉතින් 60ක ලාභයකුත් තියෙනවනේ. හරි වල්ලියා මං කරන්න. දැන් කියන්න ඕනේ අමුට 80ක් විතර ගියා කියලා. අඩෝ මේ මචං අර බස් එක බදන් දුන්නා මචං. ඒකේ එන්ජින් එහෙම ඔක්කොම පුපුල්ලා කියලා 80ක් විතර හදන්න ඕනේ කිව්වා. මොකෝ කරන්නේ? අඩෝ එහෙමද බං 80ක්? අවුලක් නෑ බං කීයේ ගියත් අවුලක් නෑ. ඔබ කරන්නේ කීපන්කෝ 80කට?
අවුලක් නෑ. බං මේ හදන ගමන් ඉන්නේ අයියා තා චුට්ටයි තියෙන්නේ උඹ අරන් යනවා නේද? මම දැන් එන්නම් බං. මේ දීනි බස් එක සොපිටියට හදලත් දන්නේ නැහැ. අපි නැගලා බලමු. එන්ජින් එක සොපිටියට තියෙනවා බලන්න. අඩෝ කොහොම මේක සංකේප් එක අඩෝ මේක නෙමෙයි මම සංකේප් එකට දාලා තිබ්බි සුපිරිය ගන්න දාලා තිබ්බි අඩෝ ඒකත් මම ගලවලා අඩෝ කසුන්ට ගෝලයක් ගන්න පරයා ඕක මට කෙලවුවා එන අඩෝ කසුනා තෝ මොකක්ද යකෝ මේ කරලා තියෙන්නේ ඔක්කොම බස්සල කෑලි ගලවලා ඉතින් මොකද යකෝ බස් එකේ කෑලි ගලවුවා මම 20ක ලාභයක් ගත්තා යකෝ අඩෝ උඹ එහෙම කරාද බං මට යකෝ උඹට ඕන වෙලාවට මම මේ බස් එක කොයිතරම් දීලාද උඹ මට එහෙම කරා බං ඒ වගේ නෑ වැඩක් නෑ බං දැන් සල්ලි තමයි ඕනේ උඹ දැන් කොහෙද ඉන්නේ කියපන් උඹ මොකෝ හිටියත් මට මොකද යකෝ එහෙමද උඹ ඉන්න තැන මම දන්නවා පොඩ්ඩක් ඉඳපන් බලාගමු ඉතින් ඉඳපන්කෝ අර ඉන්නේ අර ටක් ගාලා යන්න ඕනේ නැත්තම් ඔක ෂේප් වෙනව මම දාගලා මල්ලි කොහමද අඩ උබ්බ බගහන් මෙතනට ආවේ ඔබ ඉතින් දන්නවද මං ඉන්න අඩ සමාවෙන් බං සමාව දෙනොත් උට සමාව යකෝ උඹට මං කොච්චර උදව් කරලා ඇද්ද බං ඇයි උඹ මට එහෙම කරේ යකෝ යාළුවෙක්ට කවදාවත් උන කරන්න එපා බං මොකද යාළුවා උඹට කොච්චර ආදරයක් ඇද්ද උඹට බම්බෝලන් කිව්වත් උඹගේ ඕනේ ඇදකට ඉන්නේ යාළුවෝ විතරයි බං අම්මා තාත්තා හැරුණාම යාළුවෝ විතරයි ඉන්නේ උඹ එහෙම කරාද බං බායි මගේ යාළුවෙ නෙමෙයි බං ඵලයන් යන්නේ අඩෝ මං උඹට සල්ලි දෙන්නම් බං අනේ මට අඩෝ මම එහෙම කරන්න එපා බං සල්ලි දාපන් යකෝ බල්ලට කන්න උඹලා වගේ කෙලෙගුණයක් නැති යාළුවන්ගෙන් මට මොකටද බං සල්ලි පායම් බයි යන්න ඉතින් යාළුවනේ අද මං ගෙනාවේ යාළුවගේ තරහ වීම කියන කෙටි චිත්‍රපටයක්. ඉතින් මේකෙන් ඔයාලට ගන්න තියෙන ආදර්ශය තමයි මොකක් හරි ඔයාලා හදන්න දෙනවනම් ඒක හොඳ තියලා හොයලා බලන්න. මොකද ඒ බස් එක උනත් කෑලි ගලවලා ඒ කෑලි යාලා තියාගෙන වැඩියෙන් සල්ලි ගන්න පුළුවන්. මොකද දැන් මේ සමාජයේ තියෙන්නේ හරිම කුහක බවක්. ඉතින් යාළුවෝ තිස්සස කරන්න කලින් එකපාරක් නෙමෙයි තුන් පාරක් නෙමෙයි 10 පාරක් වුණත් හිතලා බලන්න. ඉතින් අදට මං ගිහිල්ලා එන්නම් මේ වීඩියෝ එක බලපු මගේ යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. අද බං ගිහිල්ලා නම් මං දිනෙත් ඇකඩමි